බස් එක විනාඩි 29ක් පරක්කුයිලු. හරිම ලස්සන ස්ටේෂන් එකක්. අද ලේක් එක බලලා හෙට යන් වයර් කේලිලා. දැන් මේ පල්ලෙහාට වැසන නිල් කැටේට වතුර ටික අල්ල ගන්න පුළුවන්. විලක් හත්තිලව්වේ විලක්. මේක විලක්. ඕම ගිල්ලා විලට පයිනවා. ෆොටෝ එකක් ගන්න අවුරුදු නැහැ. මෙන්න මෙයා යනවා. මේක ඇත්තටම හෙල්ලෙන පාලමක්. විල වටේ යනවා. විල ඉවර වෙන්නේ නැහැ. මේ තියෙන්නේ මගේ ඇඳ. මේ කෑම කන්න බෑ ඇත්තට. අතීතයේ ට්‍රේඩ් රූට් එකක්. දැන් මං යනවා හොස්ටල් එකට. නිදා. හෙලෝ. දැන් වේලාව රෑ 11යි. මම මහ රෑම යන්න හදන්නේ පොඩි ගමනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක්. මේ ගමන මට විශේෂ ගමනක් වෙන්නේ. මම මෙච්චර කල් ට්‍රිප් ගිහිල්ලා තියෙනවා. එක ඩෙස්ටිනේෂන්ස් වලට ගිහිල්ලා තියෙනවා. එක්ක මගේ පවුල කට්ටියත් එක්ක, එහෙම නැත්නම් මගේ යහළුවොත් එක්ක, එහෙම නැත්නම් මගේ ඔෆිස් එකේ කට්ටියත් එක්ක, එහෙම නැත්නම් මමම තනියෙන් ගියපු ට්‍රිප්. ඔය උදේ ගිහිල්ලා හවස එන ඒවා. අද සංචාරයේ විශේෂ වෙන්නේ මගේ 27 වසරක ජීවිතේ මගේ ප්‍රථම එක් රාත්‍රියක් පිට ගමක නවතින පළමු සංචාරය. දැන් යන්න හදන්නේ ගාමිෂ් පාටින්කර්ෂන් කියන ගමට. ඔගොල්ලෝ තම්නේල් එකේ දකින්න ඇති කොහටද යන්නේ කියලා. ඒ ගමේ තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒ ගමට යන්න නම් බස් එක ගියන්නේ රෑ 11:40ට. පොඩි දුෂ්කර ගමනක්. රෑ නැග්ගම උදේ තමයි එහෙ බහින්නේ. දැන් එනම් මම ඉන්නේ ට්‍රෑම් ස්ටේෂන් එකේ. ට්‍රෑම් එක යනකම් තාම ට්‍රෑම් එක නෑ. ට්‍රෑම් එකේ අපි යමු HBF. මගේ ට්‍රෑම් එක පැමිණෙනවා. ට්‍රෑම් අංක 8. මම දැන් යනවා මේක නැගලා HBF. Let's go. Right, මම දැන් ඇවිල්ලා ඉන්නේ හවුට් පාන්හෝෆ් එකේ. මෙන්න මේ ස්ට්‍රීට් එකට යන්න ඕනේ. බස් එක එන්නේ එතෙන්ට. මම යන්නේ ෆ්ලික්ස් බස්. ෆ්ලික්ස් බස් එකේ බස් දෙක යන්න ඕනේ. පළවෙනි බස් එක අපි මියුනික් වලට ගිහලා මියුනික් වලින් තමයි ඔය ගාමිෂ් පාටින්කර්ෂන් වලට යන්නේ. මේ තියෙන ප්ලැට්ෆෝම්ස් දෙකේ නවත්තන්නේ ඔය අනික් රටවල් වලට යන බස්. දැන් මගේ බස් එකේ ඉන්නේ ප්ලැට්ෆෝම් 5 to 7. ඔය ප්ලැට්ෆෝම් තුනෙන් එකකට යමු ඉස්සරහට. පළවෙනි කට්ට කන්න යන්නේ. බස් එක විනාඩි 29ක් පරක්කුයිලු. දැන් ඉතින් මෙන්න මේ තඩි මල්ලත් උස්සගෙන එතෙන්ටලා බලන් ඉන්නේ. රයිට්, ඔන්න මගේ පළවෙනි බස් එකට මම නැගලා ඉන්නේ. දැන් මේ බස් එකේ යනවා පැය 6ක් මියුනික් වලට. මියුනික් වලින් තමයි ඊළඟ ට්‍රාන්ස්ෆර් එක දෙන්නේ. නින්දක් දාගෙන යන්න තමයි. good night. right, good morning. ඔන්න මම දැන් ඇවිල්ලා තියෙන්නේ මියුනික් වලට. මියුනික් වලින් තමයි ඊළඟ බස් එක ගන්න තියෙන්නේ ගාමිෂ් පාටින්කර්ෂන් වලට. බස් එක මෙන්න මේ බස් එකට පිටිපස්සේ බස් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් යන්න ඕනේ ඒකට ගොඩ වෙන්න.
ඕකේ ඔන්න මම දැන් ඉන්නේ ගාමිෂ් පාටන් කර්ෂන් වල හරිම ලස්සන ස්ටේෂන් එකක්. මේ පැත්තෙන් බැලුවොත් පේනවා ඇල්ප්ස් කඳු වැටිය. දැන් යන්න ඕනේ අපි ගාමිෂ් වල ඉඳන් අයිප්සි වලට. අයිප්සි වලට යන්න බස් එකක් ගන්න ඕනේ. අද මම නවතින රෙස්ටොරන්ට් එක තමයි මේ තියෙන්නේ. කොහොම වෙයිද දන්නේ view එක. ඩෝම් බෙඩ් එකක් දාලා තියෙන්නේ. ඒකේ චෙක් ඉන් එක තියෙන්නේ හවස 3ට මවුන්ටේන් එකේ. බලමු කන්ද බලාගෙන රාත්‍රිය ගත කරන්නයි තියෙන්නේ. දැන් යන්න ඕනේ බස් එක කොහෙද නවත්තන්නේ කියලා බලන්න. යමු. හරිම ලස්සන ගමක්. හතර වටේටම තියෙන්නේ කඳු. කඳු යායවල් නැතින් දැන් මම බස් එක හොයාගෙන මං යන්න ඕනේ පොඩ්ඩක්. හරිම ලස්සනයි සයිඩ් එක නම් ගෙවල් තියෙනවා. පාර්තිගේ කොහොමද ගෙවල්? මේ පැත්තෙන් ගෙයක් ගන්න තියෙනවා. කීයට හරි කවන්නේ. හරි වාසයි. මාරම නිස්කලංක පරිසරයක්. ටිකක් සීතලයි. Let's go. අර පේන්නේ ඉතින් ඇල්ප්ස් තමයි. මතකයිනේ පොඩි කාලේ ඉගෙන ගත්ත ඇල්ප්ස් කඳු වැටිය. යුරෝපයේ පුරා පැවතින කඳු පන්තියක්. යුරෝපයේ රටවල් 8ක් අපි කියන්නේ ඇල්පීන් කන්ට්‍රීස් කියලා. මොනාකෝ, ඊට පස්සේ ස්විට්සර්ලන්ඩ්, ජර්මනි, ඉතාලිය, ඔස්ට්‍රියාව, මේ වගේ රටවල් 8ක් ඇල්පීන් කන්ට්‍රීස් හරහා පවතින ඇල්ප්ස් කඳු පන්තිය. ඒ කඳු පන්තියේ ජර්මන් කොටසට කියන්නේ බැවේරියන් ඇල්ප්ස්. අද මං යන්නේ බැවේරියන් ඇල්ප්ස් කන්ද පාමුලට. හෙට යන්න තියෙන තව ලොකු ගමනක්. ඒක හෙට කියන්න. අද යන්නේ අයිප්සි. Google ඕනව දාගෙන යන්නේ එන දුරකට යන්න කියනවා බස් එක ගන්න. හරිද දන්නේ. ඒවට මං කැමති. ඒක දිහා බලාගෙන හරි තනි එයිදගෙන යනවා. සංචාරකයා අද ගමනාන්තය අයිප්සි. අයිප්සි කියන්නේ ජර්මනියේ තියෙන ලස්සනම විලක්. ලස්සනම විලක්. ජර්මනියේ ගොඩාක් විල් තියෙන ලස්සන. අයිප්සි, කනිග්සි ඔය වගේ ගොඩාක් CC එකට පැතිරලා තියෙනවා. අද යන්නේ අයිප්සි. හරිම ජනප්‍රිය ජනකාන්ත අයිප්සි බලන්න යන්නේ. මට අයිප්සි වලට වඩා මෙන්න මේ කඳු පන්තිය බලන්න තියෙනවා නම් මොනවත් ඕනේ නැහැ. හරිම ලස්සනයි. පැරිස් ගමනට පසුව හරිම වෙහෙසකර කාලරාමුවක් තුළ තමයි හිටියේ. වැඩ අධික වෙලා හිටියේ. වැඩ කළ පට්ට මහන්සි. ඒ නිසා ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න ආවා ගමකට. මේ ගමේ ඇවිදගෙන යමු.
හරි එතන හිටිය ආච්චි කෙනෙකින් ආගත්තා හරියටම බස් හෝල්ඩ් එක මෙන්න මෙතන නවත්තන්න කියලා කිව්වේ අපි දැන් යන් බස් හෝල්ඩ් එකට වඩා පිස්සු ඇදලා ඉන්නේ මේ වටපිටාව ගැන ඔන්න මං යන බස් එක එනවා දැන් 9840 ග්‍රයිනාව් IC පොඩි වටයක් ගහලා තමයි යන්නේ බස් එකට කවන්නේ යම් ඕනිනවා බස් රථය රයිට් ඕකේ ඔන්න බස් එකකින් බැලලා ආවා IC මට ඇතින් පේනවා IC යන් ටිකක් ඇවිදා යන්න ඕනේ ඉස්සරහට මෙන්න මෙහෙම ඇවිදගෙන ගිහිල්ලා මෙතනින් පාර ඉවර වෙනවා IC ගාවම තමයි ඔය ඇල්ප්ස් කඳු මුදුනේ පාමුල තමයි ඔය IC ලේක් එක තියෙන්නේ හරි ලස්සන ලේක් එකක් ජර්මනී තියෙන යමු බලන්න දැන් අපි IC ලේක් එක තියෙන්නේ කන්ද පල්ලෙහානේ ඒ කන්දේ පාමුල මේම නැවතිලා මෙන්න මේ පැත්ත හැරුණෝතින් කන්දේ මුදුන පේනවා ඇතනම් පේන්නේ නැහැ මුදුන මෙන්න මෙතනින් තියෙනවා කේබල් කාර් ඒ කේබල් කාර් දිගේ යන්න පුළුවන් ටොප් ඔෆ් ජර්මනි සූක්ස්පිට්ස ඒ කියන්නේ ජර්මනියේ තියෙන උසම තැන බැවේරියන් ඇල්ප්ස් වල ඇල්ප්ස් කඳු පන්තියේ බැවේරියන් ඇල්ප්ස් කොටසේ උසම පොයින්ට් එක සූක්ස්පිට්ස මේ මෙතනින් තමයි කේබල් කාර් ගන්නේ පේනවද වයර් යනවා වයර් යනවා මෙන්න මෙහෙම අන්න අර උඩට යන්නේ මෙතන ඔක්කොම බලාකුළු වලින් වැහිලා තියෙන්නේ අද ලේක් එක බලලා හෙට යන් වයර් එක එල්ලිලා කට වරද්ද ගන්න හොඳ නැහැ මුලින් ලේක් එක බලලෙමු යනවා කේබල් කාරය දැක්ක සුටුස් කාලා මේ පැත්තට පැනගත්තොත් අන්න අරම යන්නේ අර යන්නේ බඩු මම හෙට යනවා ඕකේ කන්ද මුදුනට අද පාමුල ඕන් තියෙනවා ලේක් එක ජර්මන් විල දැන් අපිට මෙහෙම ගිහිල්ලා මේ යෝධ විල වටේ යන්න පුළුවන්ද මේ තියෙන හොටෙල්ස් එක හොටෙල්ස් නවත්තගෙන තියෙන මේ තියෙන විල ඇල්ලක් බලන්න තියෙන හොඳම ඇංගල් එක තමයි ඇල්ලට පල්ලෙහාට වැඩෙන්න දීලා ඇල්ල පාමුලට යන එක. දැන් මම මේ ටික බැහැගෙන ආවා. දැන් මේ පල්ලෙහාට වැස්සනම් නිල් කැටේට වතුර ටික අල්ල ගන්න පුළුවන්. බයිමු. මේ වත්තට. රයිට් ඕකේ. දැන් රෙඩි දෙපා. දෙයියනේ මාරම ලස්සනයි. මෙතන නිල් කැටේට වතුර ටික තියෙනවා. දැන් ඉතින් ෆොටෝ ෂූට්. ඕකේ දැන්
විලක් හත්තිලව්වේ විලක්. මේක විලක්. සපත්තුවට වතුර ගියෝතින් ඔක්කොටම වඩා හපන්. ඒක නිසා පරිස්සමින් අඩිය තියලා ඔන්න බිලේ වතුර අල්ලන්නයි යන්නේ. මාරම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවද දන්නේ කලර් එක? Turkish blue. මෙන්න මෙතන තාරාවෙක් යන ලස්සන. එයා කොයින්ද ආවේ? මේක තැනක්. අර යන්න ඕනේ පුළුවන්. වටේටම යන්න පුළුවන්. අපි යමු වටේටම. රයිට්. දැන් මේ පොට් එකට සමු දෙනවා. තව පොට් තියෙනවා විලේ. අන්න අර දිග්භාගේ හතර වටේ බලන්න පුළුවන්. දැන් ඔය ලේක් එක දිගේම මම යනවා. ඕම ගිහිල්ලා විලට පයින්නවා. විලට ඇත්තටම පයින්න හිතනවා. ඒකට තනියෙන් ආපු ඉඳ පයින්න බයයි. සාමාන්‍යයෙන් ගඟක් විලක් තියැලක් කියන්නේ මට පේන්න බැරි ස්ථාන. දැක්කම පයින්නම හිතෙන්නේ. පැන්න අනිවාර්යෙන් නානවා. Solo travel limitations. යම් බලන්න අපි කන්දන එකගෙන්ම තමයි යන්න ඕනේ. මාර කෙලියක් වෙන්නේ කන්දන ගන්න ගියා. තඩි මල්ලකුත් උස්සගෙන ආවා. එහෙනම් අපි වීඩියෝ එක ඔෆ් කරන්න. කන්ද නැගලා ගන්නම්. ඔන්න මෙතෙන්ට ආවට පස්සේ මෙතන තව ලස්සන ෆොටෝ ෂූට් ලොකේෂන් එකක් තියෙනවා. මෙන්න මෙතනින් බැලලා යන්න පුළුවන්. මට උඩ කියලා හිතන්නේ. අත් මිදෙයි. පාය බුරුලෙන් තපාරේ. සද්ද ගණන් ගන්න එපා. සුපිරි. හමු මේක වටේ ගියොත් හිනා දකින්න තැන නවතින්න හිතෙනවා. ඒ තරමට ලස්සනයි. මේ බලන්න මෙතන. මාරම ලස්සනයි. හිටියා කියලා ෆොටෝ එකක් ගන්න කවුරුත් නැහැ. කට්ටියක් අතන ඉන්නවා. දෙන්න පැනගත්තොත් කාටද කියලා පින්තූරයක් ගන්න පුළුවන්. නැත්නම් මට සෙල්ෆි ගගාම තමයි යන්න වෙන්නේ. දැන් මේ විල බලාගෙන යන ගමනේ ඒ විලට මේ පැත්තෙත් විලක් තියෙනවා. ඒක නම් සෙවල බැඳිච්ච විලක්. ඒ විලට ගියොතින් අපිට ලස්සන දර්ශනයක් බලන්න පුළුවන්. ඒක විල නෙමෙයි ලස්සන. මෙන්න මෙහෙම උඩ බැලුවොතින් ඇල්ප්ස් පේන. ඇල්ප්ස් වලාකුළු වලින් වැහිලා තියෙන මාර ලස්සනයි. හරියටම ඉර තියෙන්නේ එතන උඩ. කොහොමද නිකන් කන්ද උඩ නිකන් දේවතා එළියක් වගේ නේද? මාර ලස්සනයි. රයිට්. විල් දෙක පාස් කරලා අපි එහෙම යනවා. කෙලින්ම අපි එනවා පයිනස් ගස් නෙමෙයි මේව මම හිතන්නේ. රූස්ස වනාන්තරයක් මැද්දෙන් යන්නේ දැන්. ඒ රූස්ස වනාන්තරයේ මැද්දෙන් අපි නැවතත් විල වටේ කැරකෙන්නයි සූදානම්. දැන් මේ විල පාස් කරගෙන යන ගමන් මෙතන තියෙනවා බාත් පොයින්ට් එකක්. කට්ටිය අද නම් නාන්නේ නැහැ සීතල හින්දා. දවල් වෙද්දි කට්ටිය එයි මං හිතන්නේ. යම් බලන්න. අදානික සතිය දවසන්නේ කට්ටිය නැහැ. ඔන්න අපි ආවා බාත් පොයින්ට් එකකට.
මේ තියෙන වෙරළ තීරයක්. හරිම ලස්සන වෙරළ තීරයක්. විල් තීරයක්. බලුත් එක්ක මාරම ලස්සනයි. මේ හරින කොළ පාටයි. ලා කොළ පාටයි. ඊට පස්සේ තද කොළ එන්න ගැඹුරු වෙන්න තද වෙනවනේ. මේ හරින කට්ටිය නානවා මං හිතන්නේ. මේක නිකන් අර වෙරළක් වගේ තියෙන්නේ. තාම කට්ටිය නෑ. තාම වෙලාව 11යි වෙලාව. අද සතිය දවසක් ඉඳන් කට්ටිය නෑ ඉතින් වැඩි. දැන් අපි විල දිගටම යනවා. Let's go. දැන් අපි යමු. මේක දිගේ විල දිගේ ගඟ දිගේ විල දිගේ යනවා. විල උඩහට යන්න පුළුවන් නැති. කොහෙන් ගියත් මෙයාලා නම් ඉන්නවා. එක්කෙනෙක් කසන හොඳටම. මෙන්න මෙයා යනවා. කොයිද යන්නේ? කොයිද යන්නේ? කොයිද යන්නේ? කොහෙද යන්නේ? කොහෙද යන්නේ? ඔක්කොම එනවා බේරියට. ආරේ කෑම දෙනවා. ඔන්න විතගෙන යනවා. ඔන්න පියාඹගෙන යනවා කෑමට. හරි. අනික. හරි. දු. හරි. එයාලා පාඩුවේ කෑම ටිකයි. අපි දැන් යන්න ඕනේ ඉක්මනට. දැන් නැවතත් මම කැලේ ඇතුළට තමයි යන්නේ. කැලේ ඇතුලෙන් විල බලද්දි මාර ලස්සනයි. බයෙන් දෙන්නේ සියලුම ආම්පන්න සහිතව ආවේ. මල්ලේ තියෙන ඔක්කොම රේදී තියෙනවා, බෙහෙත් තියෙනවා, අසමෝද ගන්ධ, පැන්ඩෝල්ද, ප්ලාස්ටර්ද, තුවාල වලට දාන ක්‍රීම්ද, සීනි සම්බල් පාන්ද, බිස්කට්ද, චොක්ලට් කිරිද ආයේ නැති දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මම ට්‍රිප් එකක් ගෙන යද්දී ඇඳුම් වලට සම්බන්ධ අයිටම් එකක් ගෙනියනවා. ඒක මගේ ට්‍රිප් එකකදී නොවර්ධින අයිටම් එකක්. ගෙදර කට්ටිය දානවා මොකද්ද කියලා. ඒවට මෙහෙ ඒවා ගෙනියන්න බෑ. තඩි බෑග් උස්සන් යන්න බෑ නෙමෙයි. ඒ අයිටම් එක මොකද්ද කියලා ගෙදර අය දැනගත්තා නැති. දැන් මෙන්න මෙතෙන්ට මාර ලස්සනයි. නැවතත් ෆොටෝ එකක් ගහමු බලන්න. මේ මෙතන කට්ටිය මේ ගල් හිටවලා කියලා තියෙනවා. සිරිපාදේ නැග්ග වාර ගන්නවා වගේ. ඉතින් දන්නේ ගල් දෙකක් තියෙනවා, එක ගලක් තියෙනවා, තුනක් තියෙනවා, හතරක් තියෙනවා, අමෝ ගොඩක් තියෙනවා. ලස්සන වැඩක්. එක දිගට ඔක්කොම තියෙනවා. මාර ලස්සනයි. ඒ අපි හිටවමුද ගල්? සමහර ගල් නම් කැඩිලා ගිහලා තියෙන්නේ. මෙන්න මේකට වැඩක් දෙමු බලන්න. ඒක උඩින් තියෙනවා මට උඩ. අන්න හරි.
මේක උඩින් තියලා මේක උඩින් තියලා ඒ දෙක මැද එකක් බැලන්ස් කරා සුපිරි තව චුට්ටි ඇටයක් තියන්න පුළුවන් yes ඔන්න මගේ ගල් ස්ටෝම් එක හරි කොහොමද වැඩි ගලේ කෙටුවා ගල් කුළුණක් හැදුවා නැවතත් එතන අපි මේ ලේක් එකේ කන්ද වගේ නගිනවා දැන් ලේක් එක තියෙන ගොඩක් පල්ලෙහෙන් පොඩක් දාන්න හරි මහන්සි දැන් පොඩ හතිය වගේ නවා නැවතිලා කන්න උනා නම් හොඳයි කාලා චොක්ලට් කිරි ටිකක් පීලා යන්න උනා නම් වැඩේ හරි දැන් මේ කැලේ දිහා බලාගෙන ගියොත් හොඳට තේරෙනවා මේ දිය සීරා ගලන් යනවා ඔය ඇල්ප්ස් කඳු පන්තියේ තියෙන දිය සීරා ගලාගෙන මේන්න මේ විදිහට ගලාගෙන පල්ලෙහාට වැහලා තමයි විල පිරෙන්නේ දැක්කද මේ බලන්න වතුර උනනවා තෙත් කලාපීය මද වැසි වනාන්තරයක් වතුර නම් මාර පිරිසිදුයි ඕම පල්ලෙහාට ගලාගෙන ගිහිල්ලා විලට මං හිතන්නේ ඊයේ හොඳට වැහැලා තියෙනවා වැහැලාද මං හිතන්නේ වැහැලා තියෙන හොඳට මේ දැක්කද පොළව මාර තෙතයි අද ලස්සනට පායලා තියෙන අද හවස් වෙද්දි කොහොම වෙයිද දන්නේ හවස් වෙද්දි මම නැවත ටවුන් එකට යන්න ඕනි නවතින තැනත් ලස්සනට පේනන්නේ නෙමෙයි කන්නත් ඕනේ රැට ඇවිදින්නත් ඕනේ හෙටත් ඇවිදින්න ඕනේ හෙට කඳු නගින්නත් ඕනේ ගොඩාක් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේ සංචාරී මේ මෙහෙම ආවොත් දැක්ක චූටි දිය සීරා මේ උන්ට නම් මේවා දිය ඇලි අපිට දිය සීරා විතරයි අපි දැකපු නැති දිය ඇලි මේ ඇත්තටම දිය ඇලි නැහැ ලොකුවට ලංකාවේ වගේ දිය ඇලි නැහැ ඇත්තටම දැන් ඔය නෙදර්ලන්ඩ් පැත්ත කියන්නේ නෙදර්ලන්ඩ් පැත්තේ දිය ඇල්ලක්වත් නැහැ ඒක තනිකර ෆ්ලැට් භූමිය මෙහෙනම් සාමාන්‍ය ටිකක් හරි හොඳයි තැන් තැන් වලින් තියෙනවා පොඩි පොඩි ඊයේලි ස්විට්සර්ලන්ඩ් වල තියෙනවා ඒ ස්විට්සර්ලන්ඩ් ඕස්ට්‍රියා මේ ජර්මන් යට පැත්තට වෙන්න තියෙනවා මොකද කඳු පන්තියනේ තියෙන්නේ ඇල්ප්ස් මවුන්ටන් රේන්ජ් එක තියෙන රටවල් වල දියැලි තියෙන ගොඩක් දැන් උඩහට යන්න මුහුදු පැත්තට යන්නේ මුහුදු සයිඩ් එක නෙදර්ලන්ඩ් ඩෙන්මාර්ක් ඒ සයිඩ් එක මුහුද පැත්ත ඒ දියැලි නැහැ දැන් මං ඉන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 923ක් උඩින් මේ හෙක්ටයාර 177ක් වටේ කැරගෙන තාමට ලොකු වෙලාවක් යයි වගේ මං තාම විලේ එක සයිඩ් එක ෆුල් කවර් කරලවත් නැහැ තැන් වලින් නතර වෙනවනේ මම නෙවෙයි නතර වෙන්නේ හිත නතර වුණාම මම නවතිනවා කවුරුත් නෑ මේ පරිසරේ හරිම ලස්සනයි හරිම ගුප්තයි
දැක්ක පිටිපස්සට කවුරුත් නැහැ නේ. කට්ටියක් ආව දැන් නැහැ. චලෝ මේක බැලුවොතින් තැන් තැන් වල පේනවා අර කලර්ස් ලයිට් කලර්ස් එක එක ඒරියාස් වල පේනවා ලස්සනයි අර ඈත පේනවද කේබල් එක යනවා ඔය යන්නේ කන්දේ මුදුනට ජර්මනී උසම තැනට හෙට දවසේ මගේ ගමනාන්තය ඔය කන්ද මුදුන දැන් එතකං අපි පටන් ගත්තේ අතනින් මේ මෙල්ල දැන් මෙතෙන්ටම ආවා දැන් අපි ආයි යන්න ඕනේ හරියට ඕම ගිහිල්ලා ආයි එන්න ඕනේ වටයක් මේක එන යෝධ විලක් කේබල් කාර් එක යනවා මාර ලස්සනයි යම් බලන්න අපි ලේක් එක දිගේ කැලේ ඇතුළෙම යන්න නැතුව අම්මට උඩු යන්න බෑ මෙහෙම තමයි යන්න වෙන්නේ එතනම විල මැද්දට විල මැද්දට මේක ඇත්තටම හෙල්ලෙන පාලමක් හෙල්ලෙනවා දන්වැල් ඇදලා තියෙන්නේ අපිට නැවතත් පේනවා සුක්ස් පිට්ස පේන්නේ නෑ ඇත්තටම තාරාව ටික පීනගෙන යනවා ඔන්න අර ගල් සලකුණු ආයි තියෙනවා මෙතන නම් ගොඩාක් තියෙනවා දෙපැත්තේ මෙතන ඉන්න තරමක් ලොකු දියැලක් පේනවා වතුර නැහැ ඇත්තට වතුර වැඩි කාලට එන්නේ නැති බෝ ඉලට ඔන්න දැන් නම් අවුව වැටිලා ලස්සනට කොළ පැහැයට හුරු නිල් පාටින් මුළු විලම පේනවා හරි ලස්සනයි ඔන්න මන් දැන් විලේ භාගයක් තුර ආවා දැන් තියෙන ඉතුරු භාගය යන්න අප්පා මේක ඔය මේ ගොඩාක් ඈත අතීතයේදී නායෑමක් නිසා තමයි මෙන්න මේ අයිබ්සී වැලිය එක මේ විදිහට හැදිලා තියෙන්නේ. ඒ නාය ගියපු කොටස් වලින් ඉතුරු වෙච්ච ඒවා තමයි ඔය දූපත් කැටි වගේ තියෙන්නේ. සුක්ස් පිට්ස ඒ කඳුලායේ නායෑමකින් ඇති වෙච්ච නිම්නයක්. ඒ නිම්නේ ඉතුරු කොටස් ඔය නායෑමේ ඉතුරු කොටස් තමයි ඔය තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම වතුරෙන් පිරලා තියෙන්නේ. එක්දස් 400 ගණන් ක්‍රිස්තු පූර්ව මේ තියෙන්නේ අයිප්සී සිතියම මං කිව්වේ මේක පටන් ගන්න මෙතින් උන්ටයසි ඒකේ උතුරු කොටස ඕම ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙහෙම දූපත් කැටි තියෙනවා ඔය නායෑමෙන් ඉතුරු වෙච්ච මෙතන තියෙනවා තව විලක් මම හිතන අපි මේ විල පාස් කරා yes අපි මෙතනින් පාස් කරා ඊට පස්සේ මම මෙතනදී පෙන්නුවා අර ජරා විලක් කියලා පෙන්නේ මේ ඇවිල්ලා දැන් මං ඉන්නේ මෙතන දැන් යන්න ඕනේ මෙහෙම අම්මේ දැන් නම් හරිම මහන්සි යනවා ඉවර යන්නේ විල වටේ යනවා විල ඉවර වෙන්නේ නැහැ මාර කෙලියකුනේ පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරලා යනවා දැන් රයිට් දැන් පොඩ්ඩක් ගිමන්නේ වාගන්න යන්නේ හරිම මාන්සි අපි කමු ඉතුරු කෑම ටික කාලා බර පොඩ්ඩක් අඩු කරගෙන යන්න ඔන්න මං අර මැප් එකේ පෙන්නපු අනිත් විලටක් ආවා
ඒ විලට මෙතන යන රඩා තැන් යන එක ලස්සනයි. මාර ලස්සන එකත් crystal clear water. ඒකෙම අනිත් පැත්තෙන් අයිබ්සීහි තවත් කෙළවරක්. හැබැයි ඒක නම් මාර ලස්සනයි. ඒ පොට් එක මරු. කොහොමද? ඇයි ලේක් එක දිගේ තමයි තියෙන්නේ. හරි ලස්සනයි දැන් නම්. මේ හරි මාරම ගති. රයිට්. දැන් උන්ටයසි ගාවට ගිහිල්ලා අපි හමු යමු. මොකද දැන් ඉතුරු එතන විතරයි. අයිසී වල උතුරු කෙළවර. රයිට්. ඕන් අපි ක්‍රමක්‍රමයෙන් පැමිණියා උන්ටයසි. ඒ කියන්නේ මේක ආරම්භය. විලේ උතුරු කෙළවර. රයිට්. ඔන්න දැන් පාලම නැතින් උන්ටයසි. ඉතින්නේ ඒක තමයි උන්ටයසි. මේ පැත්තෙන් අයිප්සි. අපි යනවා පාලමැත්තෙන්. රයිට්. එහෙනම් ඔන්න ඕක තමයි අයිබ්සීහි අවසානය. දැන් අපි අයිබ්සී මුළු රවුමම කැරකිලා යට ඉඳන් බැලුවා. මම ආයි හෙට උදෑසනම එනවා අයිබ්සී නැවත බලන්න. ඒ බලන්නේ යට ඉඳන් නෙවෙයි. මම යනවා උඩට. අයිබ්සී නරඹන්න උඩ ඉඳන්. ඕකේ. එහෙනම් අපි දැන් යමු බස් එක ගන්න. බස් එක අරගෙන යන්න ඕනේ හොටෙල් එකට චෙකින් වෙන්න. ඊට කලින් දාලට කන්න වෙයිද දන්නේ නැහැ බලමු. Let's go. Right. දැන් මම මගේ නවතින තැනට ඇවිල්ලා වොෂ් එකක් දාගත්තා. මේ තියෙන්නේ මගේ ඇඳ. ඒක තමයි ඇඳ. මේක තමයි මගේ රූම් එක. රූම් එක කියන්නේ මේ ඩෝම් බෙඩ්ස්. මේක ඇඳ. මේ ඇඳේ තාම කවුරුත් ඇවිල්ලා නැහැ. මේ ඇඳපල් ටික මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙතන මුණ හොදන්න තියෙනවා, නාන්න තියෙනවා. ඊට පස්සේ ටොයිලට් තියෙනවා. ඊට පස්සේ ඉතින් මෙතන එක්සිට් එක. රයිට්. එහෙම තමයි තියෙන්නේ. අද රාත්‍රිය ගත කරන්නේ මෙතන. දැන් මම පොඩි නිදා ගැනීමකට සූදානම් වෙනවා. ඊට පස්සේ යනවා රාත්‍රී කෑමම ගන්න. රෑ පොඩ්ඩක් එළිය ඇවිදලා එන්න. ඕකේ. එහෙනම් සුබ නින්දක්. සුවබර නින්දකට පසුව රෑ කෑමක් කන්න යන්නේ. මම ඉතින් හොයන්නේ ඉන්දියන් රෙස්ටොරන්ට්ස්. මොකද මෙහි කෑම කන්න බෑ ඇත්තට. මේ කෑමට හෙට උදේ හම්බෙනවා. නවතින තැනින්ම හම්බෙනවා. ඒක නිසා මම හොයනවා අපේ දෙයක් නේද? ලංකාවේ වරන්නේ ඒවට සල්ලැසියන් ගේව තියෙනවානේ. ඒක නිසා ඒ කඩයක් වගේ යනවා. දැන් දෙකක් මට ආවුණා.
පළවෙනි තැනට අපි යමු අද. පිටිපස්සෙන් පේන්නේ Alps. Let's go. Right. ඔන්න ආහාර වේල කන්න යන්නේ චිකන් බිරියානි සුපුරුදු පරිදි with fruit punch. එනම් අපි සප්පායන් වෙමු. රාත්‍රී ආහාර වේල අවසානයි. දැන් පොට්ටක් අපි ගාමිෂ් නගරේ ඇවිදිමු. වෙලාව නම් ඕන තරම් තියනවාද? හෙටත් එහෙමයි. අපි මෙන්න මේ පැත්ත බලන්න. මාර ලස්සනයි. හරිම ඒන්ෂන්ට් සිටි එකක්. See? අපි ඔය බාන්නෝෆ් එකෙන් එහා පැත්තට ගියොතින්. ඒ කියන්නේ මම ඉන්න රෙස්ට් හවුස් එක පැත්තට තව ටිකක් එහාට ගියොතින් තියෙනවා ෆේමස් පාරක්. ඒක ඔය අතීතයේ ට්‍රේඩිං වලට පාවිච්චි කරපු ට්‍රේඩ් රූට් එක. වෙළඳාමට කියන්නේ ඔය ඉතාලියට ඒ පැත්තට යන්න පාවිච්චි කරපු ට්‍රේඩ් රූට් එක. ඒක තමයි ලුඩ්විග් ස්ට්‍රාස කියන්නේ. ඒක හරි ප්‍රසිද්ධයි ඔය තියෙන ආකිටෙක්චර් වලට. ඉතා ප්‍රසිද්ධයි. ලස්සන පාරක්. ඇල්ප්ස් කඳු පන්තියත් එක්ක පේන තියෙන පාරක්. අපි යම් පොඩයි පැත්තට ටිකක් දුර යන්න ඕනේ. රයිට්. ඔන්න ෆයිනලි මම ආවා ලුඩ්විග් ස්ට්‍රාස. මේ තියෙන්නේ පැරණි ආකිටෙක්චර් වලින් නිම වෙච්ච ෆේමස් ලුඩ්විග් ස්ට්‍රාස. එක ඒවා තියෙනවා. අද නම් හරිම පාළුයි මේ සතිය දවසක් වෙලා. දැන් වෙලාව රෑ 8යි. අර සිටව් වලට වෙච්ච දේ මෙහෙට වෙලා තියෙන්නේ. සිටව් නෙමෙයි ගෝලිට්ස්. මගේ ගෝලිට්ස් වීඩියෝ එක බලලා තියෙත්තම් බලන්න. රාක්ෂයෙක්ගේ පාලම බාන්න ගියේ. අන්න ඒක. මම මේ ඇවිදගෙන යන්නේ පාලු ලුඩ්විග් ස්ට්‍රාස වල අතීතයේ ට්‍රේඩ් රූට් එකක්. පැරණි ගෘහ නිර්මාණ ශිල්ප ඔක්කොම බලා ගන්න පුළුවන්. රෑවරුවෙත් ලස්සනයි. දවල්වරු ඊට වඩා ලස්සන නැති. එහෙනම් මගේ පළවෙනි දවස නිමා වෙනවා. දැන් මං යනවා හොස්ටල් එකට නිදාගන්න. එහෙනම් සුබ රාත්‍රියක්.